සුබ දවසක් හැමෝටම මගේ YouTube channel එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. ඔයගොල්ලන්ට මතක ඇති මම පළවෙනි වීඩියෝ එකෙන් කිව්වා ඉංග්‍රීසි භාෂාව කතා කරන්න ඉගෙන ගන්න නම් grammar patterns 250ක් තියෙනවා. මේ grammar patterns 250 හොඳට practice කරොත් අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙනවා කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම grammar patterns 15ක් ගෙනාවා. අපි බලමු ඊතුරු grammar patterns ටික මොනවද කියලා. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මේ grammar patterns ටික හොඳට practice කරනවා ඇති කියලා. අනිවාර්යයෙන්ම මේ grammar patterns ටික practice කරන්න. CR පොතක දියාගෙන ඉංග්‍රීසි වාක්‍ය කියනවා සිංහල වාක්‍ය කියනවා. දවසට පැය කාලක් වගේ වැය කරලා මේ ටික practice කරන්න අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි ඔයගොල්ලන්ට කතා කරන්න හැකියාව ලැබෙනවා. හරි අපි බලමු pattern number 16. I could not write. මට බැරි වුණා ලියන්න. ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකේ දෙයක් කරන්න බැරි වුණා කියන සිස්ටම් එක තමයි මේ ක්‍රමය. ඉතින් I could not write කියලා කියන්නේ දෙයක් මට බැරි වුණා ලියන්න. I could not go මට බැරි වුණා යන්න. I could not eat මට බැරි වුණා කන්න. I could not run මට බැරි වුණා දුවන්න. I could not study මට බැරි වුණා පාඩම් කරන්න. ඒ වගේ I could not write මට බැරි වුණා ලියන්න. ඔන්න ඔය විදිහට ඔය ඉංග්‍රීසි වාක්‍ය කියන්න හයියෙන් සිංහල වාක්‍ය හයියෙන් කියන්න. ඒතර මේ විදිහට ප්‍රැක්ටිස් කරගෙන යන්න. කටින් කියවන්න. එතකොට අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගේ ඇඟට මේ දේ යනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට ලේසියෙන්ම කතා කරන්න පුළුවන් හැකියාව ලැබෙනවා. තව පොඩි දෙයක් මම මෙතන වැඩිපුර දෙයක් සඳහන් කරලා තියෙනවා. ඒකත් බලමු. pattern number 16 කියන එකට යටින් මම දාලා තියෙනවා present, past, past participle, write, wrote, written කියලා. හරි ඒ මොකද්ද? ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකේ හැම ක්‍රියාපදයකටම කොටස් තුනක් තියෙනවා. හරිද? මේක ඒ විදිහට විතරක් හිතාගන්න. මේක වැඩි ලොකුවට හිතන්න යන්න එපා. අපි මොකක් හරි ක්‍රියාපදයක් තියෙනවා write කියන ක්‍රියාපදයේ කියලා. ඒතර ඒක present කියලා කොටසක් තියෙනවා. past කියලා කොටසක් තියෙනවා. past participle කියලා කොටසක් තියෙනවා. ඉතින් ওই කොටස් තුන ඔන්න මම දාලා තියෙනවා write, wrote, written. write එකේ කොටස් තුන තමයි write, wrote, written. ඉතින් මම මෙතන සඳහන් කරන්න ඕනේ මේ අපි ඉගෙන ගන්න grammar patterns ටික තියෙනවනේ. ওই grammar patterns වලට මෙන්න මේ තුනෙන් එකක් තමයි ලැබෙන්නේ. හරිද? I could not write, I could not wrote කියන්න බෑ. I could not written කියන්න බෑ. I could not write මට ලියන්න බැරි වුණා. හරිද? ඔයිට කලින් පළවෙනි වීඩියෝ එකේ කරපු grammar patterns වලටත් මේ දේ ආදේශ වෙලා තිබ්බා. නමුත් මම හිතුවා ඒක වෙනම ඔයගොල්ලන්ට දෙයක් කියන්න ඕනේ කියලා. ඉතින් මෙච්චරයි. මීට වැඩිය දෙයක් එකතු වෙන්නේ නැහැ. මේ විදිහටම ඉදිරියට යනවා. ඉතින් අපි බලමු ඊළඟ pattern එක මොකක්ද කියලා. හරි pattern number 17. I was unable to write. මට බැරි වුණා ලියන්න. ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකේ දෙයක් කරන්න බැරි වුණා කියලා අපි කලින් pattern number 16 එකේදී කිව්වා I could not කියන pattern එක. හරි ඒ වගේම බැරි වුණා කියලා කියන්නේ තව ක්‍රමයක් තමයි මේක. ওই ක්‍රම දෙකයි තියෙන්නේ. ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකේම දෙයක් කරන්න බැරි වුණා කියලා කියන්නේ ඔය අදහස දෙන්න ওই ක්‍රම දෙක විතරයි තියෙන්නේ. හරි මේක එතකොට I was unable to write මට බැරි වුණා ලියන්න. I was unable to eat මට බැරි වුණා කන්න. I was unable to drink මට බැරි වුණා බොන්න. I was unable to go මට බැරි වුණා යන්න. ඔන්නෝම ඉංග්‍රීසි වාක්‍ය කියන්න සිංහල වාක්‍ය කියන්න. ඉතින් ওই විදිහට ඔක තමයි ප්‍රැක්ටිස් කරන්න කියලා මම කියන්නේ. ඉතින් මේකෙත් අර වගේම present past participle තුන මම වෙනම දාලා තිනවා write, wrote, written. I was unable to write කියන කොටස තමයි සම්බන්ධ වෙන්න ඕනේ. I was unable to wrote කියන්න බෑ. I was unable to written කියන්න බෑ. පැහැදිලිද? I was unable to write මට බැරි වුණා ලියන්න. හරිද? අපි ඊළඟ pattern එකට යමු. හරි pattern number 18. I will be able to write මට පුළුවන් වේවි ලියන්න. දෙයක් කරන්න පුළුවන් වේවි කියලා කියන්නේ මෙන්න මේ ක්‍රමයට. පුළුවන් වේවි. I will be able to write මට පුළුවන් වේවි ලියන්න. I will be able to come මට පුළුවන් වේවි එන්න. I will be able to go මට පුළුවන් වේවි යන්න. ඉතින් මේකෙත් අර වගේ present, past, past participle කියලා කොටස් තුන මම වෙනම දාලා තියෙනවා ඔයගලන්ට පැහැදිලි වෙන්න. මේ grammar pattern එකටත් තියෙන්නේ present කියන කොටස. I will be able to write ඒක තමයි හරි ක්‍රමය. I will be able to wrote කියන්න බෑ. I will be able to written කියන්න බෑ.
right පැහැදිලි නේද අන්න ඒ වගේ අර ක්‍රියාපදයට අදාළ ප්‍රසන්ට් කොටස තමයි මේකට එන්නේ ගොඩාක් පැටර්න්ස් ඔය 250න් සෑහෙන ප්‍රමාණයකටම එන්නේ ප්‍රසන්ට් කියන කොටස සමහර ඒවාට පාස් කියන කොටස සහ තවත් සමහර ඒවාට පාස් පාටිසිපල් කියන කොටස ආදේශ වෙනවා ඉතින් ප්‍රසන්ට් කියන කොටස තමයි ඔය පැටර්න්ස් 250න් ගොඩාක් ඒවට ආදේශ වෙන්නේ I will be able to go to school ඔන්න දැක්කනේ ඒ වාක්‍ය එක වැඩි වෙන විදිය I will be able to go කියන්නේ මට පුළුවන් වේවි යන්න I will be able to go to school මට පුළුවන් වේවි ඉස්කෝලේට යන්න අන්න ඒ වගේ ග්‍රැමර් පැටර්න් එකේ පිටිපස්සට යම් කිසි දේවල් එකතු වෙනවා පිටිපස්සේ එකතු කර කර අපිට වාක්‍ය දික් කරන්න පුළුවන් නමුත් මූලික වශයෙන් ඒ අදහස දෙන්න ඉංග්‍රීසියෙන් කතා කරන්නේ තව එක්කෙනෙක් එක්කනේ එතකොට කතා කරද්දී මේ පුද්ගලයාට ඉස්සෙල්ලම අපි කියන දේ අදහස දෙන්න ඕනේ. ඉතින් මූලිකව මේ අදහස ඉස්සෙල්ලම යන්නේ මේ වචන ටිකෙන් විතරයි. ඊට පස්සේ මේ වාක්‍ය පිටිපස්සට තව දේවල් ඇඩ් කරගන්න පුළුවන්. ඒක පස්සේ බලන්න. දැන්ට මේ මූලික දේවල් ටික විතරක් ඉගෙන ගන්න. හරි pattern number 19 I won't be able to write. මට බැරි වේවි ලියන්න. ඔන්න දෙයක් කරන්න බැරි වේවි කියලා කියන්නේ මෙන්න මේ pattern එකට. I won't be able to go. මට බැරි වේවි යන්න. I won't be able to come. මට බැරි වේවි එන්න I won't be able to study මට බැරි වේවි පාඩම් කරන්න පැහැදිලි නේද ඒකෙත් අර මම කොටස් තුන present past participles කියන කොටස් තුනේ ක්‍රියාපදයට අදාළ කොටස් තුන මම උඩින් දාලා තිනවා එතකොට මේ grammar pattern එකට එකතු වෙන්නේ present කියන කොටස I won't be able to write මට බැරි වේවි ලියන්න ඉතින් ඔයගොල්ලන්ට මම පැහැදිලිව කියන්නේ මේ ඉංග්‍රීසි වාක්‍ය හයියෙන් කියවන්න සිංහල වාක්‍ය හයියෙන් කියවන්න. ඒක තමයි ප්‍රැක්ටිස් කරන්න කියලා කියන්නේ. I won't be able to write. මට බැරි වෙවි ලියන්න ඔන්න ඔය විදියට. right? හරි. pattern number 20. I wrote. මම ලිව්වා. English language එකේ දෙයක් කරා කියලා කියන්නේ ඔන්න ඔය ක්‍රමයට. දෙයක් කරා. I wrote. මම ලිව්වා. right? මම ගියා. I went. මම බිව්වා. I drank. right? ඔන්න ඔය ක්‍රමයට ඔන්න පළවෙනි දේ තමයි මේ පළවෙනි සැරේට ඔන්න පාස් කියන කොටස ඔන්න එනවා ග්‍රැමර් පැටර්න් එකකට right මෙච්චර කල් කරපු ඒවාට ආවේ ප්‍රසන්ට් කියන කොටස ඔන්න පාස් කියන එකක් ඔන්න දැන් ඇවිල්ලා තියෙන ඔන්න බලන්න දෙයක් කරා කියලා කියනකොට I wrote ඒතර write කියන ක්‍රියාපදයට අදාළ කොටස් තුන තමයි write wrote written කියන කොටස් තුන එතකොට මේ දේ කරා කියලා කියන කොටසට එන්නේ පාස් කියන කොටස. ඉතින් ඒක ලොකුට හිතන්න යන්න එපා ප්‍රසන්ට් පාස් පාර්ටිසිපල් කියන්නේ මොකද්ද? right එතකොට ඒකේ කාල මොකද්ද? වර්තමාන කාලය, අතීත කාලය ඔන්නෝ කීතන්න යන්න දෙයක් නැහැ. මේක ලැන්ග්වේජ් එකක්. හරි එතකොට මේ මං කියන විදිහට ප්‍රැක්ටිස් කරගෙන යන්න විතරයි තියෙන්නේ. ලොකු දෙයක් ඔලුවට ගන්න යන්න එපා. අනිවාර්යෙන් මේක ඇඟට යනවා. හරිද? I wrote මම ලිව්වා. මම ගියා කියන්නේ I went right අන්න ඒ වගේ මේකත් ප්‍රැක්ටිස් කරන්න අපි ඉස්සරහදී බලමු තව ඔය past participle කියන කොටසත් මම මේ වීඩියෝ එකේ දාලා තිනවා ඒ past participle කියන කොටසත් එන grammar patterns මොනවද කියලා මම මේකේ දාලා තිනවා ඉස්සරහදී right අපි ඊළඟ ඉස්සරහට යමු හරි pattern number 21 I am writing මම දැන් ලියනවා I am writing මම දැන් ලියනවා English language එකේ දෙයක් දැන් මේ කරමින් ඉන්නවා කියලා කියන ක්‍රමය තමයි මේක. හොඳට මතක තියාගන්න යම් කිසි දෙයක් දැන් මේ කරමින් ඉන්නවා නම් I am writing මම දැන් ලියනවා. මම දැන් කනවා. මේ කන ඒක කොහොමද කියන්නේ? I am eating. අර present කියන කොටස right කියන කොටසනේ. එතකොට ඒකට ing කොටසක් එකතු වෙන එක තමයි මේකෙදි සිද්ධ වෙන්නේ. I am drinking මම දැන් බොනවා right I am studying මම දැන් පාඩම් කරනවා හරි පැහැදිලි මතක තියාගන්න යම් කිසි දෙයක් මේ දැන් කරමින් ඉන්නවා නම් මෙන්න මේ grammar pattern එකෙන් තමයි කියන්න ඕනේ හරි pattern number 22 I was writing මම ඒ වෙලේ ලියමින් සිටියා අපි ඊට කලින් pattern එකේදී බැලුවා දෙයක් දැන් කරනවා නම් මම කිව්වා I am writing දැන් මේකේ යම් කිසි දෙයක් ඒ වෙලේ කරමින් හිටියා මේ පහුගිය දෙවිච්ච දෙයක් ගැන මේ කියන්නේ මම ඒ වෙලේ ලියමින් හිටියා I was writing මම ඒ වෙලේ කමින් හිටියා I was eating මම ඒ වෙලේ
දුවමින් හිටියා. I was running. මම ඒ වෙලාවේ උඩ පනිමින් සිටියා. I was jumping. මොකක් හරි දැන් මේ පහුගිය දෙයක් ගැන තමයි මේ සඳහන් කරන්නේ. ඔයාට මෙහෙම ප්‍රැක්ටිස් කරන්න විතරයි මම කියන්නේ. I was writing. මම ඒ වෙලේ ලියමින් සිටියා. I was eating. මම ඒ වෙලේ කමින් සිටියා. I was drinking. මම ඒ වෙලේ බොමින් සිටියා. ඔන්න ඔය ඉංග්‍රීසි වාක්‍ය හයියෙන් කියන්න, සිංහල වාක්‍ය හයියෙන් කියන්න. ඔයගොල්ලෝ ගොඩක් ක්‍රියාපද දන්නවනම් ක්‍රියාපද ලිස්ට් එකක් අරගන්න. මේ ක්‍රියාපදයට මේක ආදේශ කරමින් මේක ප්‍රැක්ටිස් කරන්න. ඉංග්‍රීසි වාක්‍ය කියවන්න හයියෙන්, සිංහල වාක්‍ය හයියෙන් කියන්න. ඔච්චරයි, ලොකුවට දෙයක් හිතන්න යන්න එපා. ඊට පස්සේ මේ අදහස අපේ ඇඟට යනවා. රයිට්, ඒ විදිහට ප්‍රැක්ටිස් කරගෙන යන්න. හරි, pattern number 23. I am going to write. මම හදන්නේ ලියන්න. මොකක් හරි දෙයක් කරන්නයි හදන්නේ කියලා කියන්නේ මෙන්න මේ pattern එක. I am going to do. මම කරන්නයි හදන්නේ. I am going to write. මම හදන්නේ ලියන්න. මම හදන්නේ කන්න. I am going to eat. මම හදන්නේ පාඩම් කරන්න. I am going to study. මම හදන්නේ උඩ පනින්න. I am going to jump. හරිද? ඔන්න ඔය විදිහට දෙයක් කරන්නයි හදන්නේ. I am going to do. මම කරන්නයි හදන්නේ. ඔන්න මේ pattern එක. හරි, මේකෙත් අර present past participle කියන කොටස් තුන මම උඩින් දාලා තියෙනවා. write, wrote, written. මේ pattern එකටත් ආදේශ වෙන්නේ අර present කියන කොටස. ඉතින් මේ ඉංග්‍රීසි වාක්‍ය හයියෙන් කියවන්න. I am going to write. මම හදන්නේ ලියන්න. I am going to eat. මම හදන්නේ කන්න. මම හදන්නේ දුවන්න. I am going to run. ඒ විදිහට ඉංග්‍රීසි වාක්‍ය කියන්න, සිංහල වාක්‍ය කියන්න. ඒ විදිහට ප්‍රැක්ටිස් කරගෙන යන්න. Pattern number 24. I was going to write. මම හැදුවේ ලියන්න. දෙයක් කරන්නයි ගියේ. දෙයක් කරන්නයි හැදුවේ, දෙයක් කරන්නයි ගියේ කියන තේරුම තමයි මේ වාක්‍ය රටාවෙන් කියන්නේ. I was going to eat. මම හැදුවේ කන්න. I was going to run. මම හැදුවේ දුවන්න. right? තේරෙනව නේද? මම දෙයක් කරන්නයි හැදුවේ කියන pattern එක තමයි මේ. මම හැදුවේ පාඩම් කරන්න. I was going to study. අන්න ඒ වගේ. I was going to go to school. මම හැදුවේ ඉස්කෝලේට යන්න. I was going to go to office. මම හැදුවේ ඔෆිස් එකට යන්න. මම හැදුවේ කොහොමද කියන්නේ? මම හැදුවේ බයිසිකලේ පදින්න. I was going to ride the bicycle. ඔන්න ඔය විදිහට තමයි ඔය pattern එක කතා කරන්නේ. හරි, pattern number 25. I had to write. මට සිද්ධ වුණා ලියන්න. ඔන්න දෙයක් සිද්ධ වුණා කියලා කියන ක්‍රමය තමයි මේක. right, ඔච්චරයි තියෙන ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකේ මේ ක්‍රමය අරින්න වෙන කිසිම දෙයක් නැහැ. මට සිද්ධ වුණා දෙයක් කරන්න කියලා කියන අදහස දෙන එකම ක්‍රමය මේකයි. හරිද? ඒකෙත් මම present past participle කියන කොටස් තුන පැහැදිලිව දාලා තිනවා. right, wrote, written. ඒතර ඒකෙත් present කියන කොටස තමයි මෙතනට ආදේශ වෙන්නේ. ඉතින් ඔයා ඒක එච්චර හිතන්න යන්න එපා. මේකට present එක දාන්න ඕනේ, මේකට past එක දාන්න ඕනේ, මේක past participle දාන්න ඕනේ කියලා එහෙම වෙනම දාන්න ඕනේ. මේ වාක්‍ය ටික අපි පැහැදිලිව ඔයගොල්ලෝ ලොකු CR පොතක් කරන් ලියා ගන්න ඉංග්‍රීසි වාක්‍ය. ඊට යටින් සිංහල වාක්‍ය ලියා ගන්න. වෙනම පොතක් තියාගන්න වචන වලට, verbs වලට, ක්‍රියාපද වලට. ඒකේ ඔයගොල්ලෝ පැහැදිලිව present එක මොකද්ද, past එක මොකද්ද, past participle එක මොකද්ද කියලා පැහැදිලිව මේ පොතේ ලියලා තියාගන්න. එතකොට මේ grammar pattern එකත් එක්ක අරක අදාළ select කරලා කියවන්න විතරයි තියෙන්නේ. I had to write කියලා කියනවා. මට සිද්ධ වුණා ලියන්න කියලා කියනවා. I had to go. මට සිද්ධ වුණා යන්න. ওই විදිහට ප්‍රැක්ටිස් කරනවා. I had to come. මට සිද්ධ වුණා එන්න. I had to study. මට සිද්ධ වුණා පාඩම් කරන්න. මට සිද්ධ වුණා උඩ පනින්න. I had to jump. අන්න ඒ වගේ වචන ආදේශ කර කර මේක ප්‍රැක්ටිස් කරන්න. Pattern number 26. I will have to write. මට සිද්ධ වේවි ලියන්න. ඉතින් දෙයක් කරන්න සිද්ධ වේවි. අර කලින් එක සිද්ධ වුණා. දැන් සිද්ධ වේවි කියලා කියන්නේ මෙන්න මේ ක්‍රමයට. I will have to write. මට සිද්ධ වේවි ලියන්න. I will have to go. මට සිද්ධ වේවි යන්න. I will have to come. මට සිද්ධ වේවි එන්න. I will have to jump. මට සිද්ධ වේවි උඩ පනින්න. I will have to run. මට සිද්ධ වේවි දුවන්න. right, මම ඒකෙත් present එක, එතකොට past එක, past participle එක වෙනම දාලා තිනවා. මේ grammar pattern එකටත් මේ present කියන කොටස තමයි ආදේශ වෙන්නේ. ඉතින් ඉංග්‍රීසි වාක්‍ය කියන්න, සිංහල වාක්‍ය කී ප්‍රැක්ටිස් කරන්න. ප්‍රැක්ටිස් එක තමයි මේකදී අවශ්‍ය වෙන්නේ. දවසට විනාඩි 15ක් වෙන් කරගන්න
උදේ වරුවේ විනාඩි 15ක් වෙන් කරගෙන මේ වාක්‍ය ඉංග්‍රීසි වාක්‍ය හයියෙන් කියන්න සිංහල වාක්‍ය හයියෙන් කියන්න. I හවස තව විනාඩි 15ක් තියාගන්න ඉංග්‍රීසි වාක්‍ය කියවන්න සිංහල වාක්‍ය කියවන්න. ඉතින් මූලික වශයෙන් මේකට මේ පාඩම් මාලාවට එකතු වෙන්න ඉංග්‍රීසි හදාගන්න උවමනාවක් තියෙනවනම් කැපවීම තියෙනවනම් ඉතින් විනාඩි 15ක් වෙන් කරගන්න එක මහ ලොකු දෙයක් නෙමෙයි. ඉතින් මේ මේ දේ කරගත්තොත් ඔයාලට අනිවාර්යයෙන් මේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක තේරුම් ගන්න යනවා. තේරුම් යනවා. ඊට පස්සේ කතා කරන්න ගන්නවා. හරිද? අපි බලමු ඊළඟ පැටර්න් එක මොකක්ද කියලා. හරි pattern number 27 I have been writing කාලයක් තිස්සෙම ලියනවා. දෙයක් කාලයක් තිස්සේ තාමත් කරනවා කියලා කියන්නේ. මෙන්න මේ සිස්ටම් එකට. දෙයක් කාලයක් තිස්සේ තාමත් කරනවා. I have been writing කාලයක් තිස්සේ මම ලියනවා. I have been running කාලයක් තිස්සේ මම දුවනවා. I have been eating කාලයක් තිස්සේ මම කනවා. I have been jumping කාලයක් තිස්සේ මම උඩ පනිනවා. ඉතින් කාලයක් තිස්සේ යම් කිසි දෙයක් තාමත් කරමින් ඉන්න. තාමත් කරනවා නම් මෙන්න මේ ක්‍රමයට කියන්න පුළුවන්. අපි කියමු ස්පෝර්ට්ස් කරන එක්කෙනෙක් ඉන්නවා. ක්‍රීඩා වලට සම්බන්ධ එක්කෙනෙක්. ඉතින් ඒගොල්ලෝ ප්‍රැක්ටිස් කරනවනේ නිතරම. I have been running කාලෙත් තිස්සේ මම දුවනවා. right? ඒකෙත් present past participle කොටස් තුන මම වෙනම දාලා තියෙනවා. ඉතින් මේ ග්‍රැමර් පැටර්න් එකට පොඩි දෙයක් සිද්ධ වෙන්නේ right කියන present කියලා කෑල්ලම මෙතන සම්බන්ධ වෙන්නේ නැහැ. right කියන කොටසට ing කොටසක් එකතු වෙලා මෙතනට සම්බන්ධ වෙනවා. ඉතින් I have been writing කාලයක් තිස්සේ මම ලියනවා. හරි pattern number 28 I had been writing කාලයක් තිස්සේ මම ලිව්වා. කාලයක් තිස්සේ යම් කිසි දෙයක් කරා කියලා කියන්නේ මේ ක්‍රමයට. කාලයක් තිස්සේ මම කරා. හැබැයි දැන් කරන්නේ නැහැ. අන්නේ අදහස. I had been writing කාලයක් තිස්සේ මම ලිව්වා. හැබැයි දැන් ලියන්නේ නැහැ. I had been going කාලෙත් තිස්සේ මම ගියා. හැබැයි දැන් යන්නේ නැහැ. කාලෙත් තිස්සේ මම කෑවා. I had been eating. මම කාලෙත් තිස්සේ කෑවා. දැන් කන්නේ නැහැ. I had been jumping. කාලෙත් තිස්සේ මම උඩ පැන්නා. හැබැයි දැන් උඩ පනින්නේ නැහැ. ඉතින් මේකෙත් present past participle කියන කොටස් තුන මම වෙනම දාලා තිනවා. ඒකේ present කොටසට ing කොටසක් එකතු වෙන එක විතරයි සිද්ධ වෙන්නේ. right? ඉතින් ඒව ලොකුවට හිතන්න යන්න එපා කියලා මම ඔයාලට කීප සැරයක් කිව්වා. නිකම් මේ වාක්‍ය ඉංග්‍රීසි වාක්‍ය කියවන්න සිංහල වාක්‍ය කියවන්න. right? ඒක ටික දවසක් කතා කරද්දී ඔයාලට වාගේ මැංගට යනවා ඒ අදහස. ඊට පස්සේ ඔයාලට තේරෙනවා right? එතකොට ඔයාලට નિરાයසයෙන්ම කටින් මේ වචන මේ වාක්‍ය කියවෙන්න ගන්නවා. හරි pattern number 29 I used to write මම පුරුදු වෙලා හිටියා ලියන්න. යම් කිසි දෙයක් පුරුදු වෙලා හිටියා කරන්න. right? I used to write මම පුරුදු වෙලා හිටියා. I used to write මම පුරුදු වෙලා හිටියා ලියන්න. I used to go මම පුරුදු වෙලා හිටියා යන්න. I used to come මම පුරුදු වෙලා හිටියා එන්න. හරිද? I used to jump මම පුරුදු වෙලා හිටියා උඩ පනින්න. I used to study මම පුරුදු වෙලා හිටියා පාඩම් කරන්න. ඉතින් මේ දෙයක් පුරුදු වෙලා හිටියා කියලා කියන සිස්ටම් එක ක්‍රමය තමයි මේක. ඒකෙත් මම ඔයගලන්ට මේ වචනේට ඒ ක්‍රියාපදයට අදාළ present කොටස, past කොටස, past participle කොටස වෙනම දාලා තියෙනවා. ඉතින් මේ ග්‍රැමර් පැටර්න් එකටත් present කොටස තමයි ආදේශ වෙන්නේ. ඉතින් ප්‍රැක්ටිස් කරන තා වචන හොයාගන්න. වචන කියන්නේ ක්‍රියාපද. හොඳේ ක්‍රියාපද හොයාගන්න. මේ ක්‍රියාපද පොතක ලියා ගන්න. මේ ග්‍රැමර් පැටර්න්ස් ටිකත් වෙනම පොතක ලියා ගන්න. ඊට පස්සේ දවසට පැය කාලක් වගේ අරගෙන උදේ වරුවේ පැය කාලයි, ආයි හවස වරුවේ පැය කාලයි ඒ වගේ වෙන් කරගෙන මේක ප්‍රැක්ටිස් කරන්න. දිගටම ප්‍රැක්ටිස් කරන්න. පුළුවන් තරම් හයියෙන් කියව ප්‍රැක්ටිස් කරන්න. right pattern number 30 I had better write මම වැඩිය හොඳයි ලියන එක. යම් කිසි දෙයක් වැඩිය හොඳයි කරන එක කියලා කියන්නේ මෙන්න මේ ක්‍රමයට. I had better go මම වැඩිය හොඳයි යන එක. I had better come මම වැඩිය හොඳයි එන එක. ඉතින් අපි කියමු මෙන්න මේ උදාහරණයක් මම වැඩිය හොඳයි යන එක ඔෆිස් එකට. I had better go හරිද? I had better go to office. I had better go කියන එක මුලින් ප්‍රකාශ කරන්න ඕනේ. ඊට පස්සේ යන තැන කියන්න ඕනේ. I had better go to office මම වැඩිය හොඳයි යන එක ඔෆිස් එකට. අපි තව උදාහරණයක් ගමු. මම වැඩිය හොඳයි කාර් එකේ යන එක. ඔන්න I had better go by car. right? මම තව විදියක් අපි ගමු. මම වැඩිය හොඳයි බස් එකේ යන එක.
I had better go by bus. Right? අර ක්‍රියාපදයට අදාළ ක්‍රියාපදය මොකක්ද කියලා බලලා ඒ අදාළ විදිහට මේ මූලික මේ වාක්‍ය කියලා ඊට පස්සේ යම් කිසි දෙයක් පිටිපස්සට එකතු කරගන්න පුළුවන්. right? මේකෙත් මම present past participle කියන කොටස් තුන වෙනම දාලා තිනවා. ඉතින් මේකටත් මේ grammar pattern එකටත් අර කිව්වා වගේ right කියන කොටස තමයි සම්බන්ධ වෙන්නේ. හරි. අපි තව ඉස්සරහට යමු. හරි, pattern number 31. I shouldn't have written. මම අපරාධී ලිව්වේ. I shouldn't have written. මම අපරාධී ලිව්වේ. යම් කිසි දෙයක් අපරාධ කරේ කියලා අපි මේ කියන්නේ. අන්නේ මේ pattern එක තමයි. ඔන්න මේ pattern එකෙන් තමයි අපරාධී කියලා කියන්නේ. right? අපරාධී කියලා කියන patterns ක්‍රම දෙකක් තියෙනවා. මම මේ පළවෙනි එක දාලා තියෙන්නේ. ඔන්න දැන් ඔයගලන්ට මෙතනදි බලා ගන්න පුළුවන් present past participle කියන කොටස් තුන මම වෙනම මේකෙත් දාලා තියෙනවා. එතකොට මෙන්න මේකේ past participle කොටස තමයි මෙතනට ආදේශ වෙලා තියෙන්නේ. I shouldn't have written. මම අපරාධී ලිව්වේ. දැන් මේකට කියන්න බෑ I shouldn't have write කියලා කියන්න බෑ. I shouldn't have wrote කියලා කියන්න බෑ. right? I shouldn't have written. right? එතකොට මම අපරාධී ලිව්වේ. මම කොහොමද කියන්නේ? මම අපරාධී ගියේ. I shouldn't have gone. right? ඉතින් ඒ ක්‍රියා go කියන ක්‍රියාපදේ past participle කොටස gone කියන එක. ඉතින් I shouldn't have gone. ඉතින් මම ඔයගලන්ට මම අද හිතාගෙන ඉන්නවා ක්‍රියාපද වලට වෙනම present එක මොකද්ද past එක මොකද්ද past participle එක මොකද්ද කියලා වෙනම ලොකු list එකක වීඩියෝ එකක් කරන්නම්. එතකොට මේක තවත් පැහැදිලි වෙයි. නමුත් ඒක මහ ලොකු දෙයක් නෙමෙයි. ඔයගලන්ට උනත් හොයාගන්න පුළුවන් මේ යම්කිසි ක්‍රියාපදයක තියෙන present එක මොකද්ද past එක මොකද්ද past participle කියන කොටස මොකද්ද කියලා ඔයගලන්ට Google එකේ search කරලා උනත් හොයාගන්න පුළුවන්. right? I shouldn't have written. මම අපරාධ ලිව්වේ. අපි කොහොමද මේක කියන්නේ? මම අපරාධේ කාර් එකේ ගියේ. I shouldn't have gone by car. මම අපරාධේ බස් එකේ ගියේ. I shouldn't have gone by bus. හරිද? past participle කොටස තමයි යෙදෙන්නේ. මේක ප්‍රැක්ටිස් කරන්න. ඕක මහ ලොකු දෙයක් නෙමෙයි. එච්චර කාලවල ගැන හිතන්න යන්න එපා. මේ කොටස් ගැන හිතන්න යන්න එපා. දිගටම ප්‍රැක්ටිස් කරගෙන යන්න. එතකොට මේක නිකම්ම ඔයගලන්ට තේරෙන්න ගන්නවා. හරි, pattern number 32. I needn't have written. මම අපරාධී ලිව්වේ. I needn't have written. මම අපරාධී ලිව්වේ. දෙයක් කරන්න අපරාධී කරේ කියලා කියන ඊළඟ ක්‍රමය තමයි මේක. I needn't have written. මම අපරාධී ලිව්වේ. I needn't have gone. මම අපරාධී ගියේ. I needn't have eaten. මම අපරාධී කෑවේ. right? I needn't have jumped. මම අපරාධී උඩ පැන්නේ. right? අන්න ඒ වගේ අපරාධී කියලා කියන්නේ අපරාධී කරේ කියලා කියන්නේ ඊළඟ ක්‍රමය තමයි මේක. ඉතින් දිගටම මේක ප්‍රැක්ටිස් කරගෙන යන්න. මම මෙතනත් present එක මොකද්ද past එක මොකද්ද past participle කියන කොටස මොකද්ද කියලා මම මෙතන type කරලා දාලා තිනවා. ඒකෙත් past participle කොටස තමයි මේකෙත් ආදේශ වෙන්නේ. ඉතින් දිගටම ප්‍රැක්ටිස් කරගෙන යන්න. හරි, verbs ක්‍රියාපද. මම මෙතන ගෙනලා තියෙන ක්‍රියාපද කීපයක්. ඒකේ මම present එක මොකද්ද past එක මොකද්ද past participle එක මොකද්ද කියලා පැහැදිලිව දාලා තියෙනවා. ඉතින් මෙතන තියෙන ක්‍රියාපද 6යි. ඉතින් මම බලාපොරොත්තු වෙනවා වෙනම ලොකු වීඩියෝ එකක් කරන්න ක්‍රියාපද ගෙනල්ලා ලොකු ක්‍රියාපද ලිස්ට් එකක් ගෙනල්ලා ඒකේ present එක ඒකේ past එක මොකද්ද ඒකේ past participle එක මොකද්ද කියලා කරන්නම්. ඒක එනකම් දැනට ඔයගොල්ලන්ට ප්‍රැක්ටිස් කරන්න මෙන්න මේ විදිහට මම දාලා තියෙනවා. ඉතින් write කියන ක්‍රියාපදයක් නේ write කියන්නේ ලියනවා කියන ක්‍රියාපදය. ඒතකොට write කියන්නේ ලියනවා. ඒකේ past එක මොකද්ද wrote. right? past participle එක මොකද්ද written. pay කියන්නේ ගෙවනවා. එතකොට past එක paid. past participle එකත් paid. right? අන්න ඒ වගේ දැන් write එක නම් write wrote written උනා. pay paid paid. right? දැක්කද එතනදී pay paid paid වෙලාම තමයි ඉන්නේ. ඒකට past participle එක වෙනස් වෙන්නේ නැහැ. past participle එකට එන්නේ past එකම තමයි past participle එකත් වෙන්නේ. ඉතින් ඒ වගේ වචනක් තියෙනවා. ඉතින් අපි තුන්වෙනි එක බලමු begin පටන් ගන්නවා. මොකක් හරි දෙයක් පටන් ගන්නවට කියන්නේ begin නේ. ඒතකොට ඒකේ past එක began. past participle එක begun. right? go කියන්නේ යනවා. යනවා කියන එකේ past එක went. past participle එක ඇවිල්ලා gone. right? jump කියන්නේ උඩ පනිනවා. හරිද? ඒතකොට ඒකේ past එක jumped. ඒකේ past participle එකත් jumped.
හරිද? work කියන්නේ වැඩ කරනවා. ඒකේ past එක worked. past participle එකත් worked. දැක්කද? ඉතින් ඔයගොල්ලන්ට මේක ඇඟට දාගන්න ඕනේ මේ වචන සෙට් එකක් අරගන්න වෙනම CR පොතක් අරගන්න මේ ක්‍රියාපද සෙට් එක ලියා ගන්න. ඒකේ ලියා ගන්න present එක මොකද්ද past එක මොකද්ද past participle එක මොකද්ද කියලා ඒ ඉස්සරහ පිටුවෙම තනි පිටුවක අරගෙන ලියා ගන්න. ඉතින් මේ විදිහට මේ වචන සෙට් ඕගොල්ලෝ දවස ගානේ හම්බෙන ක්‍රියාපදය අරගෙන ඔන්න මේ විදිහට ලියා ගන්න. රයිට් එක මොකද්ද පාස්ට් එක මොකද්ද පාස්ට් පාර්ටිසිපල් එක මොකද්ද කියලා හොයාගෙන ලියාගෙන ප්‍රැක්ටිස් කරන්න. right right wrote written කොහොම නිකන් කියවන්න. pay paid paid begin began begun go went gone jump jumped jumped work worked worked අන්න වගේ ඔය ක්‍රියාපද ටික ප්‍රැක්ටිස් කරන්න ඔන්න ඔය විදිහට. හරිද? write wrote written pay paid paid begin began begun go went gone jump jumped jumped work worked worked ඔන්න වගේ කියවන්න. හයියෙන් කියවන්න ඔන්න ඔය කොටස් තුන ඔයගොල්ලන්ගේ ඇඟට යන්න ගන්න ඔන්න ඔය ක්‍රමයට. හරිද? ඕක වෙනම කියවන්න. ග්‍රැමර් පැටර්න්ස් ටික වෙනම කියවන්න. ඊට පස්සේ මේ දෙක ආදේශ කර කර සම්බන්ධ කරලා කියවන්න. එතකොට ඔටෝමැටික් ඕගොල්ලන් කියවන්න ඇඟට යනවා මේක. උදේට පැය කාලක් කියවන්න ආයි හවසට පැය කාලක් කියවන්න. මූලික වශයෙන් මේකට එකතු වෙන්න මේකට එන්ට වෙන්න අන්න ඔය වගේ විනාඩි 15කින් පටන් අරගන්න. ඊට පස්සේ ඕගොල්ලන්ට ආශාව ඇති වෙනවා දිගටම මේක කරන්න ප්‍රැක්ටිස් කරන්න. මොකද ඔයාලට තේරුම් යනවා ටික කාලයක් මේක කරද්දි ඔයාලට ඉංග්‍රීසි භාෂාව යම්කිසි දෙයක් වැටහෙන්න ගන්නවා. ඉතින් ඒ වැටෙන්න ගත්තට පස්සේ ඔයගොල්ලන්ට ආශාව ඇති වෙලා මේක දිගටම ප්‍රැක්ටිස් කරන්න ගන්නවා. ඉතින් දිගටම ප්‍රැක්ටිස් කරන්න කරලා ඔයගොල්ලෝ මම හිතනවා ඉංග්‍රීසි භාෂාව ඉක්මනින්ම කතා කරන්න ඉගෙන ගනී කියලා. හරි එහෙනම් මගේ YouTube channel එක subscribe කරගෙන යන්න. ඔයගොල්ලන්ට ඉදිරියේදී දාන වීඩියෝ ටිකස් බලන්න පුළුවන් වෙනවා.